ආයිබෝවන් ආදරණීය චුටි දුවලා පුතාලා හැමෝම සාදරයෙන් පිළිගන්න. අද අපි ඉගෙන ගන්න යන්නේ පරිසරය ඔයාලගේ දෙවෙනි පාඩම අපේ ගෙදර. හරි. ඔයාලට පේනව නේද? මේ මොකද්ද? මේ තියෙන්නේ අපේ ගෙදර. අපි හැමෝම ජීවත් වෙන තැන. ඒ වගේම අපි හැමෝම ඉන්න ආස කරන තැන තමයි අපේ ගෙදර. ඉතින් අපේ ගෙදර අපි ඉන්නේ කාත් එක්කද? කාත් එක්කද? මේ ඉන්නේ කවුද? අම්මා. එහෙනම් අපි අපේ ගෙදර අපේ අම්මත් එක්ක ඉන්න. අපේ ගෙදර ඉන්න අනිත් සමාජිකයෝ ගැනත් අපි ඉස්සරහට කතා කරමු. අපි දැන් කතා කරමු අපේ අම්මා ගැන. ඔයාලා හැමෝගෙම අම්මලා මොනවද අපිට කරන ගෙදර වැඩ? කියන්නේ අපි ගෙදර වැඩවලට ගොඩාක් උදව් කරනවානේ. ඉතින් මේ අම්මා කරන වැඩක් තමයි කෑම උයනවා. අපි ආස කෑම රසට සුවඳට අපේ අම්මා හැමදාමත් අපිට හදලා දෙනව නේද? ඔව්. ඊට පස්සේ වගේම අපේ අම්මා කුස්සියේ තියෙන බඩු අස් කරනවා, සෝදනවා, ගෙදර තියෙන හැම බඩුවක්ම පිටිසිදු කරනවා. ඉතින් අපේ අම්මා කරන වැඩ ගොඩයි. ඒ අතරින් තව එකක් තමයි අපේ රෙදි හොදනවා. ඒ වගේම ඒ රෙදි වනනවා. ඊට පස්සේ ඊට අමතරව අපේ අම්මා ඔයාලට පේන ඇති මේ පින්තූරය කරන වැඩ. මොනවද? මල් පැල වලට වතුර දානවා, ගේ මොප් කරනවා, ගෙදර බඩු හොදනවා, ලස්සනට තියාගන්නවා, මිදුළු අතු ගන්නවා, ගේ අතු ගන්නවා, ගෙදර දොර ජනෙල් කණ්ණාඩි මේ හැම දෙයක්ම පිරිසිදු කරනවා. ඉතින් අපේ අම්මට නිකන් ඉන්න නම් වෙලාවක් ඇත්තෙම නැතර. මොකද අපේ වැඩ වගේම අපේ ගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරන්නේ අපේ අම්මා. අම්මා විතරක්ද? නෑ. එහෙනම් කවුද? මේ ඉන්න අපේ තාත්තා. අම්මා වගේම තාත්තත් ගෙදර වැඩවලට ගොඩාක් උදව් කරනවා වගේම මොකක්ද එයා කරන්නේ? රස්සාවකටත් යනවා. අප්පච්චි කියලාත් කියනවා අපි තාත්තට. අපේ තාත්තා වැඩට යනවා, ගිහින් ඔෆිස් එකේ වැඩ කරනවා. ඊට පස්සේ ගෙදර ආවහම ගෙදර වැඩවලට උදව් කරනවා. අම්මට වැඩවලට උදව් කරනවා. අම්මත් එක්ක එකතු වෙලා මිදුළු සුද්ධ කරනවා. මිදුළේ තියෙන තනකොළ කපනවා. ඒ වගේම දූලා පුතාලට එකවස්සට ටීචර් ඉස්කෝලේදී කිතරට කරන් යන්න දෙනවනේ. ක්‍රියාකාරකම්. ගෙයක් හදන්න කියනවා, එක්ක සෙල්ලම් කූඩු හදන්න කියනවා, සෙල්ලම් ගෙවල් හදන්න කියනවා, එක්ක සුරතල් සතුන්ගේ කූඩු, ඒ වගේ ගොඩාක් හදාගෙන එන්න කියනවා. එක එක ක්‍රියාකාරකම් කරන්න කියනවා. ඉතින් තාත්තා ඔයාලගේ ඉස්කෝලේ වැඩවලට ඔයාලගේ ක්‍රියාකාරකම් කරන්න ඔයාලට උදව් කරනවා. ඒ දේවල් හදලත් දෙනවා. ඊට අමතරව මොනවද අප්පච්චි කරන්නේ? නැත්තම් ඔයාලගේ තාත්තා කරන්නේ මොනවද? ගෙදර සුද්ධ කරනවා, මොප් කරනවා, ඔයාලට ඉස්කෝලේ වැඩ උගන්වනවා. මේ පින්තූරේ තව තියෙනවා ගොඩාක් ජාති. මොනවද ඒ වගේම ගෙදර තියෙන කුණු කසල ඒවා ගෙදරින් බැහැරව ගිහින් දානවා. ඊට පස්සේ ගෙදර තින්ත ගානවා, රෙදි සෝදනවා, උයන වැඩවලදී අම්මට උදව් කරනවා. තව වත්තේ පිටි අපි ඒ වැඩවලට උදව් කරනවා. ඉතින් මේ ෆොටෝ එකේ තව දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නත් ඔයාලගේ තාත්තා එනවා නේද? එතකොට ඔයාලගේ ගෙදර වාහන තියෙනවනේ. ඒව හොදන්නේ කවුද? තාත්තා. ඉතින් තාත්තා ගොඩාක් වැඩ කරනවා. ඉතින් දුවේ පුතේ අම්මයි තාත්තයි ගැන ඔන්න අපි කතා කරා. ඊළඟට ඔයාලගේ ගෙවල් වල ඉන්නේ කවුද? අක්කා. නැත්තම් සමහර ගෙවල් වල නංගි කෙනෙක් ඉන්නත් පුළුවන්. දෙන්නම ඉන්නත් පුළුවන්. අක්කා හරි නංගි හරි ඉන්න ඔයාලා ගෙවල් වල ඒගොල්ලොත් ඔයාලගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරනවා. ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න එනවා. එහෙම නේද? හරි. මේ ඉන්නේ කවුද? අපේ ගෙදර ඉන්න අයියා. ටිකක් සැරයි නේද අයියා නා? අයියෙක් ඉන්නත් පුළුවන්, නැත්තම් මල්ලි ඉන්නත් පුළුවන්. අයියයි මල්ලි දෙන්නම ඉන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලොත් ඔයාලගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරනවා, ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න එනවා. ඔයාලගේ ගෙදර ඉන්න සමාජිකයන්ගෙන් එක්කෙනෙක් තමයි අයියයි මල්ලි කියන්නේ. ඊට අමතරව හැමෝගෙම ගෙවල් වල නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ඉන්නේ කවුද? අපේ පවුලේ ඉන්න වැඩිහිටි සමාජිකයා අපේ සීයා. සීයා වගේම ආච්චිත් සමහර දූලා පුතාලේ ගෙවල් වල ඉන්නවා නේද? හරි. හරි. පුංචි දූලා පුතාලා ගෙදර ඉන්නකොට අම්මටයි තාත්තටයි ගෙදර අයට උදව් කරන්න ඔයාලට පුළුවන් ගෙදර අතු ගන්න. අතු කාලා කුණු ඔක්කොම අයින් කරන්න. ඉතින් එහෙම කරාම මොකද වෙන්නේ? අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙනවා. ආනේ අපේ පුංචි දුවයි පුතයි අපට උදව් කරන්න ගොඩක් වැඩ කරනවා කියලා. ඉතින් ඒ විදිහට අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරනවා නම් අපේ ගෙදර ගොඩාක් සතුටින් ඉන්න තැනක් කරගන්න පුළුවන්. ඉතින් එහෙම සතුටින් ඉන්න නම් ඔයාලට තව කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාලා මේ සෙල්ලම් කරන බඩු ඔක්කොම පිළිවෙලට එක තැන තියෙන එක.
ගෙදර අම්මයි අප්පච්චි මල් හිටවන්න නම් ඒවට උදව් කරන එක, මල් වලට වතුර දානවා, තින්ත ගන්න උදව් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ දේවල් තමයි ගෙදර අපි හැමෝම එකට එකතු වෙලා අපේ ගෙදර සමාජිකයෝ එකට එකතු වෙලා කරන වැඩ සහ අපේ ගෙදර සමාජිකයෝ. ඉතින් පුතාලා ඔයාලට තේරුණා නේද පාඩම? හරි එහෙනම් අද අපි කතා කරේ ගෙදර සමාජිකයෝ ගැනයි, අපේ ගෙදර සමාජිකයෝ කරන වැඩ මොනවද කියලායි. හරි පුත්, එහෙනම් දැනට අපේ පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ දවසේ අලුත් පාඩමක් ගැන කතා කරමු. එහෙනම් ටීචර් දැනට ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.